ලංකාවේ ලොකුම නිදහස් සත්තුවත්ත අපි අද යන්නේ මේ මුළු සත්තුවත්තම බලා ගන්න. මේකේ අලි කොටි වලස්සු වගේ දරුණු සත්තු විතරක් නෙමේ උණහපුළුව බූරුව මුව වගේ අහිංසක සත්තුත් අද අපි බලා ගන්නවා. අයියා මම හොඳයිද? වැඩ කරාද මම හොඳට? නෝද මේ ඇඟට එක පාට නෝද කිව්ලා මෙන්න ඉන්න යාළුවනේ අද අපි ගන්න සත්තු ටික මෙතන මේක එකක් තෝරගන්න එකක් අර උදයක් ගත්තයි අද අපේ ටීම් එකේ මේ සත්තු ටික හොඳට බලා ගන්න කෙනාට මම මෙන්න මේ මිස්ට්‍රි ගිෆ්ට් එක දෙනවා මේකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ආවද ආගේද මේක මගේ දැන් ඔයාලගේ ඔය සතාව හොයාගෙන දුවන්න මට හම්බුණා අපි බලමු මට කවුද ඉන්නේ සතා කියලා ගිහිල්ලා කොටිය සෙට්ලා ඉන්නේ මට ඉන්නේ කිඹුලා ඉන්නවා මොකද බලා ගන්න තියෙන්නේ මට අත මන් දන්නේ මොනවා කරන්නද කියලා මේ කිඹුලත් එක්ක හරිද චානක මට ඉන්නේ ඌරු කටියේ බොයිස් ගෝන හම්බුනේ ඔයාටද ගෝන කියන්නේ මේ ඉන්නවා ගෝන මන්දියා කණ්ඩාගේ බලන් ඉන්න එපා ඉතින් මෙයත් එක්ක තමයි අද දවසම ඉන්න තියෙන්නේ ඉන්නකෝ අපි ආව හොයාගෙන ඉස්සෙල්ලාම මේ ඉන්නවා යාළුවනේ ඔයාලට පේනවද අර ඉන්නේ දෙන්නෙක් ඉන්නවා ඔයාලට පේනවද දැන් කට්ටියම තම තමන්ට හම්බුන සතා ගාවට ගිහිල්ලා ඉන්නේ යාළුවනේ. මේ මෙහාට නෑ කදිර එලි මෙයා මොකද ලංකාවේ කෙනද අද දිලීෂ කොටියාව බලා ගන්න යන්නේ යාළුවනේ. අන්තිමේදී අපිට දිලීෂගේ කෑලි සවලෙන් එකතු කරන්න වෙයිද දන්නේ නැහැ. අයියා හම්බුණා හරිද මේ අයියා තමයි මෙතන මේ කිඹුල්ලුන්ගේ මේක බලාගන්නේ එතන කිඹුළු 7 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් එයා නම් දාලා තියෙන්නේ මොනවා නම් මේ දෙනෙක් දාලා දෙනවා අපේ එල්ල කියලා කියන්නේ අපේ අරයට කියන්නේ කදිරා කියලා එහෙම හරියන්නේ හරිද අද මම තමයි නම් දාන්නේ හරිද අරයට දානවා මම පුංචි අසේල කියලා පුංචි අසේල 1 2 3 කියලා අපි කියමු ලේසියට දෙනා හඳුනා ගන්න මම වීඩියෝ එකේදී මම වීඩියෝ තුන අතරින් දන්නේ නැහැ හරිද ඒව තමයි තනාලට අද කිඹුලව යාළු කරගන්න වෙනවා කොහොම හරි. ඔයාලට කියන්න බැරි වුණානේ. අද මේ කට්ටියට මම වැඩ 4ක් දීලා තියෙනවා. ඉතින් දවස් ඉවර වෙන්න කලින් මේ ටාස්ක් ටික මෙයාලා කරන්න ඕනේ කොහොම හරි. මෙයාලා ඒක කරන විදියට ඒ සතාව බලා ගන්න සූ කීපර් මෙයාලට ලකුණු දෙනවා. ඉතින් වැඩිම ලකුණු ගන්න කෙනා තමයි අද මිස්ට්‍රි ගිෆ්ට් එක දිනන්නේ. අන්තිම වෙනකම් බලන්න මිස්ට්‍රි ගිෆ්ට් එක ඇතුලේ මොනවද තියෙයිද කියලා. ඉතින් අයියා තමයි ඉන්නේ ඌරුව බලා ගන්න මොකක්ද යාළුවා මෙහෙම දාලා තියෙන්නේ චානක් කියලා නමක් දාලා තියෙනවා ලස්සන නමක් දාලා තියෙනවා අපේ බූරු යාළුවට මෙයාගේ යාළුවා තමයි මෙයාලා අපේ චානකගේ යාළුවා තමයි මේ ඉන්න ෆෝන් යාළුවා ටික බාන ෂෝක් එකට ඉන්න යාළුවෙක් එක්ක බලන්න ඉන්නේ බිල්ලු මම සතෙකුට නම් නෑ ගත් සතුන් නම් දාලා දෙනවා බිල්ලු ආයෙන ලොකුයිනේ හරි සරස් හොදා අපේ දෙන්නෙකුට මේ වෙනකොට ඇටැක් කළා අපි අර කලින් බාපු නෑම කොස්කොලට මේකට දාමු යාළුවනේ අද මාත් එක්ක මෙයාලව බලා ගන්න අයියාව කන්නේ එහෙම නෑනේ ඒ කියන්නේ හපන්නේ අඳුරන්නේ නැති කෙනෙක් ගියාම ඉස්සලම මේ කණ්ඩ පනිනවා හැබැයි ඔයා එහෙම අවුලක් යන්නේ නැති වෙන්නේ නෑ ඇත්තටම බයයි බයන්න දෙන්නේ මේ අර බලන්න ඔර එයාලා පළතුරු කන්නේ නේ යාළුවනේ මම මෙයාට දැන් නමක් දාන්න බැලුවා එයා කියුට් ඉඳ මම එයාට කියුට් නමක් දානවා පුංචි පැංචා කියලා එක්කෙනාට තමයි නමක් දාන්නේ එයාට අපි පුංචි පැංචා කියලා අද දවසම කතා කරමු දැන් පුංචි පැංචාට මම කන්න දෙන්න යන්නේ මේ වගේ චූටි සයිස් එකෙන් තමයි යාළුවන්ට කැම දෙන්න ඕනේ යාළුවනේ ගත්තා පුංචි පැංචා කනවා යාළුවනේ පැපුල් කෑල්ලක් දුන්නා එයා සම්පූර්ණේ කෑල්ල ගත්තා දැන් කනවා අර බලන්න එයා හරි අස්සෙන්ද කනවා පුංචි පැංචා අපි එයාගේ තව එක්කෙනෙක් හිටියා අතන එයාගේ නෝනා යාළුවා එයාගේ යාළුවා අපි යාට පුංචි පැංචි කියමු ඔන්න සතීෂ් නම් මේ පැත්තේ එක ටාස්ක් එකක් කරා යාළුවනේ හැබැයි තව 3ක් තියෙනවා කරන්න උණහපුළු පැටියාගේ අමුතු ලස්සනක් තියෙනවා යාළුවනේ මචං නියමටම රත්තුන්ට කණ්ඩ දුන්නා ඒක එල thank you අපි දැන් හිමීට මෙයාව බලා ගන්නවාද පුංචි පැංචායි දෙන්නම් බලා ගන්නවා තරුවා මෙයාගේ නම මෙයා තරුවා අරයා සුද්දි ඒක බලමු බොයි සුද්දි වත ගන්න සුද්දි ගහයි මම මට කැමති නෑ කවුරු මෙයා ලස්සනයි මේ පාට මන් දෙන එකක්වත් කෑවේ නෑ මන් දැන් නමක් නැති කෙනෙක් වෙලා නමක් දාන්නේ නෑ මම කැමති යන්න අර පොඩ්ඩක් අන් දෙක නිකන් අරන් හරින්නේ මම ළඟට ගියාම පෙන්නන්නම් ඩයල් එකක් ඉන්නවා අන් දෙක පොඩ්ඩක් ලස්සන එයාට තමයි දිලි මල්ලි කියලා දාන්න දැන් ඉන්නේ දිලි උසයිනේ එතකොට මේ ඩයල් එකට අන් දෙක තියෙන නිසා මේ ඩයල් එකත් උසයි අනිත් ඇයට ඒකට නම ගැලපෙනවා ස්ක්‍රිප්ට් එක වගේ නෙමෙයි මේක කොටියක් කියවුත් එමේ ඊට දෙහපා මිස්ටර් ගිෆ්ට් එක යවයි අපේ ගෙදර ලොකු දිගේ එක මල් ශාලාව මම මේක මේ කදිරනේ කදිර අනේ පුල්ලි මල්ලියේ පුල්ලිය බම්මේ පුල්ලිය කෑමේ නෝ බොස් අම්මා බොස් යාළුවනේ මන් දැන් ආවා අපේ මිෂෙල් ගාවට මිෂෙල් මේ වෙලාවේ බූරුව උරුතල් කරනවා මට පේනවා බූරුව කියන්න එපා මෙයාගේ නම චුක්කි ඊු කන්නේ නැද්ද නෑ ඔයාව කපන්න නැද්ද මම අල්ලන්න චුක්කි ඉව කෑවොත් ඊ පාව් ගහයි ඔය සේරයි විකිපිඩියා ගාඩන් මම ජීවිතේට මෙච්චරලා විකිපිඩියා අපි
අපි ඇතුළට ගිහිල්ලා කිඹුලා ගොඩට අර කන්න දෙමු ඉස්සෙල්ලා. දැන් ඉන්නේ කොටියා ඉන්න තැන ඉන්න දිලීෂ් හරිද අපි දැන් යන්නේ දිලීෂට පොඩි අතල්ලක් දෙන්න එන්න ඒ දිලීෂ් මෙහෙට හරි ඔබට තියෙනවා චැලෙන්ජ් එකක් හරිද මම ඔබට දෙනවා පියල් දාලා දෙනවා යාළුවන්ට ඔබ කොටියාව මට මෙතනට කතා කරලා පෙන්නන්න පුළුවන් වැඩක් නේ අයියෙන් කතා කල්දිරානේ අයියෙන් කතා කරලා කියන්නේ අයියෙන් කල්දිරා අයියෙන් කදිරා නෑ ඌ ඒ නිකන් යන පාර බං නිකන් යන පාර අර ඔයා ඔබ දැන් හැරලවත් බැලුවේ දැන් කතා කරා මොන කතා කරන්නේ ඉතින් අර දැන් දීපන් අර කතා කරා අර යනවා දැන් ආය කතා මොකද කියන්නේ එයි අනේ ෆොටෝවට මම කතා කරනවා ඉතින් අපේ ගුරු යාළුවාගේ මුල්ම රාජකාරිය මට හම්බුණා. එයාගේ ජාව ටික එකතු කරන්න තමයි තියෙන්නේ. ඔන්න මිෂෙල්ට නම් මුලින්ම ලොකු වැඩක් හම්බෙලා මේ සත්තුවත්ත බලන්න නිතරම කට්ටිය එනවා. ඒ හින්දා මෙතන ඉන්න අය මේ තැන ගොඩක් පිළිවෙලට පිරිසිදුව තමයි තියාගෙන ඉන්නේ. ඔන්න අද ඒකට මිෂෙලුත් උදව් කරනවා. මං එයාට නමක් දැම්මා අයියේ චුක්කි කියලා හොඳයිනේ. චුක්කිට කන්න දෙන්නයි යන්නේ. ඔයාට ගෙනා මම රස්සම රස්ස කෙහෙල්. චුක්කි කන්න. හොඳ බබා. අපේ චුක්කි හරිම හොඳයි. කියන දේ අහන්න. හැබැයි හිමින්නේ කන්නේ. එයා කන්න ගොඩ වෙලා යනවා. අනේ පව්. ඒක කයි වුණාට පස්සේ තමයි කන්නේ දැක්කනේ. සංවර කරන්න. ඔන්න මෙයත් බූරු පැටියගේ පළවෙනි වැඩේ කරනවා මේ පැත්තෙන් යාළුවනේ. අපි කන්න දුන්නොත් තමයි බූරුවත් පයින් ගහන්නේ මෙතන. එනවනේ යාගේ හුරතලේ. මේ ඉතින් ඔයාගේ සතා හම්බුණාද මොන කොටුවේ ඒ වලේ ඉන්නේ යකෝ කිමුල්ලු කිමුලාද ඉන්නේ උඩ බුලලා ඉන්නේ නෑ නේද නෑ මට පුංචි මල්ලි වොයිස් කුඩු සුද්ධ ගන්නලා තියෙන්නේ මෙන්න දිලීෂ කොටියාගේ කූඩුවස් කරනවා මේ තියෙන යාළුවනේ කොටියා කාපු මස්වල ඉතුරු වෙච්ච කටු අද හවස් වෙද්දී අපිට දිලීෂගේ කටු ටිකත් මෙහෙම එකතු කරන්න වෙයිද දන්නේ නැහැ අන්තිම වෙනකම් බලන්න මේකත් අපි කරන භයානක වැඩ වලින් එකක් හරිද අම්මා කුඩු සුද්ධ කරලා දෙනවා ගමෙන් නෑ දැන් පළවෙනි ටාස්ක් එක අයියා කිව්වා හරියද මට තියෙන්නේ දැන් කන්න තමයි කෑම දෙන්න. කෑම දෙන්න. පැයි දරුණු සතේ. ඌ දැන් මෙතෙන්ට ආවොත් එක වෙනවද මේ ඇඟට එක පාට වෙනවද කිව්ලා? එනවද? එතකොට කන්න දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒකනේ අපි එනේ කීප කෙනෙක් කියන්නේ. අපි ගාමු කිඹුලේ ගොඩට. මේ වල බයයි. 12 කිලෝ 800ක් විතර බරයි මෙයා. මෙයා සාමාන්‍ය සුට්ටක් මේ අමාරුයි. මෙන්න මේ පැත්තේ දනාල් කිඹුලව ගොඩට කතා කරගෙන කණ්ඩ දෙන්නයි හදන්නේ යාළුවනේ මමත් ආව එතනට ඒ මෙහෙම බෑරුද මේ අයියා කිව්වා මෙහෙම බීනකොට තව එක්කෙනෙක් මෙහෙන් එන්න පුළුවන් අම්මට සිරිය නේතොන ඉතින් මේ අපි කිඹුලු අර යකෝ වා කිඹුලු බලාගෙන මේ කිඹුලෙක් බං යෝ බැන්නොත් ඉවරයි බං අපිට කොහොමරි ඒ වෙලාවේ කිඹුලා කෑම කන්න ගොඩට ආවේ නෑ යාළුවනේ හැබැයි බලාගෙන ඉන්න ඉස්සරහේදී අපි මෙයාව ආය පාරක් ගොඩට අරගෙන කණ්ඩ දෙනවාද කරුවා එයා තමයි කරුවා ඉබන් ඉන්න මේ දිලිවත් එකම කට්ටියනේ ඉන්නේ ඊට දෙන්නේ ඒ අතරේ අපේ තිසරට ගෝන්නු ටික අල්ලලා ගිහින් වගේ කට්ටියට කණ්ඩ දෙනවා මේ පැත්තේ ඔයාලට දුන්නේ නැහැ වොයිස් ආවොත් ඔයගේ වොයිස් එකෙන් කණ්ඩ දුන්නා මිස්ටි බොක්ස් එකේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ ඒක මට ලොකු ප්‍රශ්නයක් මොනවද දන්නේ නැහැ තියෙන්නේ මේක හොයාගන්න බෑ මොනවා හරි හදාගෙන හිටියා ඔයාලා බලන්න මොනවද තියෙන්නේ කියලා තාම මට නෝ අයිඩියා ඒක එපා වෙනවා හරියද මේ රාස්නේ අනිත් එක මේ සත්තු මං හිතුවරට පොඩ්ඩක් ඇග්‍රෙසිව් වරද අහිංසක නෑ මෙහෙම මේ ශාකභක්ෂක වුණා කියලා ඔන්න ඔයාලා බලන් හිටපු වෙලාව යාළුවනේ දිලීෂ කොටියට කෑම දෙන්න තමයි හදන්නේ ඔයාලා හිතන්නේ මූමේක් කරයිද මේ ඔක්කොම යනද මම නැරඹ දෙන්න සත්ත්වයන් ඒකට කන්න දුන්නා
මෙන්න බොලේ මූ කොටියට කෑම දුන්න ගැම්මට මල ගෙලියයි අද දිලීෂ මේක දින්නොත් නම් මට ඉන්න වෙන්නේ නැහැ යාළුවනේ. අනිත් සූවල වගේ සතු බලන්න විතරක් නෙමෙයි පුළුවන්. ඔයාලට කන්න දෙන්න පුළුවන්. මෙයාලා කෑම තියෙනවා. ඔයාලා අරගෙන මන් දුන්නා වගේ ඔයාලා ෆීඩ් කරන්න පුළුවන් ඔයාලට. ඒකින්ද ඔයාලත් එන්න. වින්නර් ඕපන් සර්විස්. දැන් අපි යාලට එහෙම වතුර දෙන්න ඕන නැද්ද? යාලට බොන්න එහෙම ඕනම සතෙකුට වතුර දෙන්න ඕන තමයි. හැබැයි මේගොල්ලෝ කැලේ ඉන්නකොට කොළවලට වැටෙන වතුර එන පිණි වගේ දෙයක් තමයි මේගොල්ලෝ වතුර බොන විදිහට අපි පිණි වගේ හදන්න වතුර එකක් හදලා තියෙනවා. ගන්න මේ මෙතන තියෙන මේ වතුර බින්දුව මේ කොලේ මේ පේනවනේ මේ. මේ පේනවනේ මේ. යාලට ඒ වගේ වතුර ප්‍රමාණයක් ගත්තාම ඇති. මේ බලන්න ඔයාලට පේන ඇති මෙතෙන්ටලා ඉන්න. හලෝ. හයි. එයා බලාගෙන ඉන්නවා. අයියෝ මොනවද කතා කරන්නේ සාමාන්‍ය මෙයාලත් එක්ක එහෙම කතා කරන්නේ නැද්ද? මම පුතා චූටි පුතා හබුන් කෑවද? ඔයා බය වෙලා දෙයි මාමට. ඒ මාමා ඔයාට ආදරේ. බලන්න එයාට ආදරේ නේද? එයාට ආදරේ තේරෙනවා බලන්න. ඒක තමයි. පුංචි පංචා මෙහෙන්න. අර බලාගෙන ඉන්නවා. ඒ කාටෙන් උනත් එල්ලලා ඉන්න පුළුවන් එයාට. බැලන්ස් එකක් තියනවනේ. නෝද මේ ඇඟට එක්ක වටනවා ඩිප්ලා. අපි අතු ගන්න ඕනුන්ගේ ඌරු අතු ගන්න. අපි කලින් දාලා කිව්වා කොළ එකක්වත් නෑ නටු විතරයි. කොළ පිරෙන්න කිව්වා ඔක්කොම කොළ ටික ගන්න. මේ දිලිමල්. දිලිෂ් මේ කන්න දිලිෂ් ඒක කන්න ඕන දිලිෂ්. හරිද? දිලිෂ් මතකද දිලිෂ් මට කිව්වා පොරින් කියලා. පොඩ දිලිෂ් එන්න. යාළුවනේ අර අපිට පේනවා ඩැනියල් අතන විදුර අතු ගාලා. මූ හිතන්නේ ජීවිතේට ගෙදරවත් ඉතලක් අල්ලලා නෑ. මේ ගෝන්නු දැන් කෝ? ඉන්නවා අරුවා ඉන්නවා දිලිමල් ඉන්නවා ගොඩක් ඉන්න. දැන් මේ අපි දිලිමල් ඉන්න මෙට්ටයක් හදනවා. දිලිමල් අර අරින්න දිලිමල් අර ඉන්න. අම්මට දිලිෂද? නියමයි ඈ. මේ හොඳයිද ගෝලයා හොඳයිද? එකම කතනියම අතු ගෑ ගන්න. එහෙනම් ගොල්ලෝ අපි ගියා. යාළුවනේ අපි තව ටීම් එකමු. ඔබ මේ මුළු එකම අතු ගාම. අයියා දැන් මොකද කරන්න තියෙන්නේ? වතුර තේ පුරවන්න තමයි තියෙන තැන. හොස් එකෙන් පුරලා දාන්නට ඇඟේ. එරෙයිද දන්නේ නැහැ. අයියෝ මඩ ගොඩ නේද? අනේ දෙයියනේ කරදකාර බූරු පැටියා මඩ ගොඩ මෙතන. ඌ කරදකාර බූරු පැටියා කිව්වට පස්සේ මන් දිහත් බලන්න. මට පයින් ගහයිද දන්නේ? අම්මෝ හොඳේ. එන්නේ නැහැ. අපි දැන් මේ වතුර බටේ අදිනවා අපේ බූරු පැටියට වතුර දාන්න. වතුර එක දාන්න. හරිනේ? මට සිත තව ටිකේ නාන්න වෙන්න. චුක්කි එන්න ජෝබන්න. චුක්කිට දුක හිතලා මම යන්නේ හින්දා. චුක්කි එන්න. එන්න ජෝබන්න එන්න. චුක්කි එන්න ජෝබන්න එන්න. අයියා මම හොඳයිද? වැඩ කරාද මම හොඳට? චුක්කි එන්න චුක්කි ජෝබන්න එන්න. අපි වතුර පිරෙනකන් චුක්කි වෙක්කන් එමු ගිහිල්ලා. චුක්කි එන්න ජෝබන්න එන්න. එන්න ජෝබන්න එන්න ජෝබන්න එන්න ජෝබමු එන්න ජෝබන්න එන්න එන්න. ඇත්තටම බූරුවට කතා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මොනවා කියයිද යාළුවනේ? මචං කරන්න දෙයක් නෑ. වතුර ටිකක් බොණ්ඩම වෙනවද නම් බූරුවට අද කණ්ඩායි බොණ්ඩයි වැඩි වෙලා තියෙන්නේ යාළුවනේ. පේනවනේ මිෂෙල් ආව වෙලේ ඉඳන් ඌට සලකනවා. අපිත් එක්ක ඉන්නවා මේ මාමා. දැන් මාමත් එක්ක අපි යන්න යාළුවනේ. මෙතන ඔයාලා දැක්කේ නැති තැන. මෙතන ඉන්නවා ලංකාවේ ජලජපක්ෂි. එහා පැත්තේ ඉන්නවා විදේශීය. මේ කාලේ ඉන්නවද කට්ටිය උඩ? ඉන්නයි. ඉතින් මේක ඕපන් සූ එක කන්සෙප්ට් එකකට හැදුණු සූ එකක්. මෙතන සත්තු ඉන්නේ නිදහසේ. අපි අර කලින් කිව්වා වගේ ඔයාලට ඇවිල්ලා මෙතන සත්තුන්ව බලන්න පුළුවන්, සත්තු ගැන ඉගෙන ගන්න පුළුවන්. තාරාව නිකන් තාරාව නෙමෙයි තාරාව. මාළු දෙන්නේ. ඒගොල්ලෝ මාළු දීලා දෙනවා. මෙතන විශේෂම දේ තමයි ඔයාලට මේ සත්තුන්ට කෑම දෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයාලා ගේන කෑම නෙමෙයි. මෙතනින් ගන්න කෑම ඔයාලට දෙන්න පුළුවන්. තෝරාගත්ත සත්තු ගානකට. හැබැයි මේකේදී ඔයාලට දවසකට දෙන කෑම ප්‍රමාණයක් තියෙනවා. හරිද? කන්නේ ප්‍රමාණයට අදාළ වෙන විදිහට ඔයාලට මෙතනින් අරගෙන කෑම දෙන්න පුළුවන්. ඉතින් ඒ විස්තර ඔක්කොම ඔයාලට පල්ලේ අදාළ තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා අහගෙන ඒ කෑම දෙන්න පුළුවන් දවස් මොනවද කියලා විස්තර දැනගෙන එන්න පුළුවන්. හරිද? අපි අද විශේෂ අවසරයකින් තමයි මෙතන මේ විදිහට අපේ කට්ටිය අර ගොඩක් ඇතුළට ගියේ. ඔයාලා දැන් ආවා කියලා එහෙම යන්න දෙන්නේ නැහැ. හරිද? මම මිනි කැප්ෂන් අපිට විතරයි පුළුවන් එහෙම. මේ ඉන්නේ අර සියක්කාරය කෙනෙක් කියන්නේ ෆ්ලෙමින්ගෝ. වව්! මෙතන ආවොත් ඔයාලට මෙයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා බලන්න යාළුවනේ මම දැන් මේ යන්නේ අපේ වලහට කෑම දෙන්න. හරිද? ඔයාලා බලන්න වලහට අපි මොනවද දෙන්නේ කියලා. අපි අන්තිමට යන්නේ එතනට. වලහ තමයි මේකින්න භයානකම සත්තුන්ගෙන් එක්කෙනෙක්. එයාට කෑම දෙනවා කියන එක ලේසි නෑ. අපි වලහට මොනවද දෙන්නේ ඔය? වලහට දෙන්නේ ඔයාලා හිතන්න මොනවද කියලා. මෙතන ඉන්නවා නිල් කහ මැකෝ. ඒගොල්ලෝ තමයි ලෝකේ ඉන්න ශාල වර්ගයේ ගිරව් විශේෂය. යාළුවනේ මෙතන ඉන්නවා ඉත්තෑවෝ. බුදි හලෝ ලස්සනයි. ඉතින් ඔයාලට මේකේ තියෙනවා වොලන්ටියර් ක්ලබ් එකක්. හරිද? ඔයාලටත් මේකට ඇවිල්ලා අපි මේ කරනවා වගේ සූ එකේ වැඩ කරන්න උදව් කරන්න වැඩ කරන්න එකතු වෙන්න පුළුවන්. ඔයාලා කලින් පොඩ්ඩක් දැනුවත් කරලා අවසරයක් අරගෙන එන්න. හරිද? ඔයාලට chance එකක් ගන්න පුළුවන් සූ එකේ වැඩ කරන්න. ඉතින් ඊළඟට වලානේ. ඊළඟට වලා ගාවට අපි යන්නේ. Let's go boys. පුරෝනා boys. උන්න ඕනේ දැන් මෙයාලා වතුර බොන්න ඕනේ කෑවා.
මෙන්න තිසර තව ටාස් එකක් කරනවා යාළුවනේ. ඕනු ටික නම් අල්ලලා ගිහින් වගේ අද පොරට. මේ සත්තුවත් ප්‍රධානම අරමුණ තමයි ඔයාලා මේ සත්තු ගැන එඩියුකේට් කරන එක. ඔයාලට ඇවිල්ලා මෙතන ඉගෙන ගන්න පුළුවන් සෑහෙන දෙයක්. ලව් බර්ඩ්ස්ලා ඉන්නවා අතන. කුරුල්ලෝ බලන්න පුළුවන් ඔයාලට. මේ ඉන්නේ ෆොරෙක්ස් ගවයා යාළුවනේ. ඕකේ. අපි අද යන්නේ මේකේ හරියද? ඔයාලටත් මේ සූ එකට ආවොත් මෙන්න මේක යන්න පුළුවන් මේක සම්පූර්ණ වටය. ඔයාලා හිතන්නේ දිලීෂ කොටියව මෙල්ල කරගෙන නැද්ද? මේ දෙන්නේ සමලල්ලු ඉන්න ලැබ් එක. ඊට අපි පිටර එක දුවලා ලැබ් එකේ හදලා නිදහස් කරනවා බබා. මෙතන යටට යන්න දෙන්න. හලෝ ඉවරයි. මේවට කන්න දෙනවා මං. බලන් ඉන්න අනිත් කට්ටිය. ඉල්ලනවා මේක හරිද? නියමයි. ආ! ඒයි. ඇයි. හලෝ. ඉවරයි. අන්න වලහ ඉන්නවා. ඔයාලා පේනවද දන්නේ නැහැ? වලහ ඉන්නවා. ඉතින් මේ වගේ වෙලාවකට පරස් කාලා හයිප් බෑම් එකක් බොන්න ඕනවලා. මේ වගේ ත්‍රාසජනක වැඩක් කරන්න කලින් එනර්ජි ගන්න ඕනේ යාළුවනේ. මරු දෙයි නම් මහන්සියලා අපි දැන් වලහට දෙන්න යන්නේ කෑම. මං හිතන්නේ පැණි දෙන්නේ අපි. බ්‍රෝ. හරි. කොතනද වැඩේ කර? ඕ ඊ වලහ එනවා. බ්‍රෝ. ලංකාවේ කොහෙ ගියත් මේ විදිහට පණ තියෙන වලහකුගේ දත් දිව කට බලන්න වෙන්නේ නැහැ. පින්නවට සත්තු උද්‍යානෙ මෙතනින් විතරයි. දෙනි කට අරින්නකෝ. මෙයාගේ නහයට යයි. පරස්සම දෙන්න කොහොමද දෙන්න? එයා සෙට් කරනවා. මම අතාරිනවා කොහොමද දෙන්න? හොල්ලන්න එපා. යාළුවනේ. ඇත්ත. මන් දුන්න පැණි. නියමයි. මේ වෙද්දි අපේ දවසින් භාගයක් ඉවරයි යාළුවනේ. මිෂෙල් නම් බූරුව එක්ක හරිම සතුටින් ඉන්නවා මේ පැත්තේ. මට පේන්නේ මෙයා චැලෙන්ජ් එක දිනයිද මන්දාද? යාළුවනේ අතන ඇවිල්ලා ඉන්නේ කිමුලා. යාළුවනේ මේ කිඹුලට අයියා කන්න දෙන්නේ උඩට අරගෙන හැමදාම. මේ ලීය තියෙන්නේ හදිස්සියකට යාව හීලෑ කරගන්න වගේම මේකෙන් අතුල්ලද්දී එයාට හරි සනීපයිලු. අපි මේ කරන්නේ ගොඩක් භයානක වැඩක්. අර බෙල්ල යම පුංචි අසෙලෝ පෙට් කරගන්න. ඔයා යන්න අර තාව වෙවුල ඊයර බලන්න ඉතින් ඉන්නේ. ඔයා ඉතින් රංග කරනවානේ. මම ගැට කිඹුලේ. කණ්ඩායි එන්නේ යන් අපියන් ඒති හොඳටම ඇති. පණ මේකට යන්න ඕනේ. ඉතින් ගහට නැගුම් අපි. මූමී මා වෙවුලනවා බා මා. ආය එනවා බා. පුංචි අසෙල. චූචි මැනිකේ. හරි උඹ එන පුංචි අසෙලත් එක්ක ඉඳන් අපි යනවා. හරි දිලීෂා කොටියව කාගෙන දන්නෙත් නෑ යාළුවනේ. අපි යන් කොටියව බලන්න. උඹ එන පුංචි අසෙල බලන් ඉන්න ඕනේ. යයි යාළුවනේ අපි මේ සෑහෙන ඩේන්ජරස් වැඩක් කරේ. අපි අයියා කොහොම හරි පරිස්සමෙන් වැඩේ කරා. ඒ වුණා තාම පරිස්සම් නෑ. මෙතනින් උනත් එන්න පුළුවන්. අපි ඉක්මනට මේක ඇතුළට යන්. දැන් පරිස්සම් හරිද? මේ ඉතින් මම ලකුණු නෑනේ. කරන්න දෙයක් නෑ මාත්. මේ වෙලාවේ මම ජීවිතේ බේරගන්න මම අයියා ලකුණු ඉල්ල ගන්න. අපි යනවා අර දිලීෂා හරි කොටියත් එක්ක මොනව කරනවද නේ බයි. ඉතින් යයි බා මටම කොටියාවේ මොන මුලක්ද? ටෙට් එන්නෙම ඔය වගේ ඔබ. හයිඩ් ඇන්ඩ් සීක් කරන්න ගියත් මුලින්ම මාව වෙන්නේ. හන්දක් උඩ දාලා යන්නේ මාවමයි කොටියකම. ලෝකේ කුරුඩු. පියාව යාළුවනේ මිෂෙල් ගාවට. මිෂෙල් කොහමද? මේ ගේට්ටු ලොක් කරලා අපිට එන්න බැයිද? මාමා ගේට්ටු ලොක් කරලා ගිහලා හරිද? යාළුවනේ දැන් අපේ චැලෙන්ජ් එකේ අන්තිම හරිය තියෙන්නේ. මට දැන් තියෙනවා මිෂෙල්ට දෙන චැලෙන්ජ් එක. ඔබත් දන්නවද තියෙන චැලෙන්ජ් එක? ඌරට කිස් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඌරට කිස් එකක් දෙන්න. දෙන්න. ඉති වෙන එක ගැලපෙන්නේ තිබ්බේ නැහැ මගේ සුපිරිමොලේට කල්පනා වුණේ ඒක යාළුවනේ. බලමු මිෂෙල් මේක දිනයිද කියලා. දින්නොත් ලකුණු හම්බෙනවා. අයියා බලන් ඉන්නේ ලකුණු දෙන්න. බලෙන් බෑ ඌ කැමැත්තෙන් ඉන්න ඕනේ. ඌ කැමැත්තෙන් ඉන්න ඕනේ. ඉතින් ඌ අකමැත්තෙන් ඉන්නේ අර ඌ බලන්නෙත් නැහැ. දෙන්න. ආ ඌ යනවා. I know all the දැක්කරි. දෙන්න. දුවන කියලා දෙන්න. අපි දෙන්න වෙලා. හරියා කැමෙන්ට් කරනවා. යාළුවා අපි යන් අර වෙන එකට හරි එකත් කරා එහෙනම් මිෂෙලුත් ඕකේ.
ජසෙල්ලන්න මෙයා ලොකු වශයෙන් හරි කණ්ඩ දුන්නා පෙට් කරා හරිද ඒ දෙක කරන් ගිහලා තාපෝට්ටේ මැරෙනවා 20 පිස්සු මේ වගේ විකාර මේ කරන හරිද චැලෙන්ජ් දෙනවා මේ ජීවිත එක්ක සෙල්ලම් කරන මට තාමයි ඉතින් රිස්කි වැඩි මේක හම්බුනේ හරි තව ටාස්ක් එකක් දාලා තිබ්බා මේ වතුර දෙන්න කිඹුල්ලුන්ට කොහෙද අනේ වතුර දෙන්න උන් වතුරේ ඉන්නේ ඉතින් මට ටාස්ක් දෙකයි හරියට කරගන්න පුළුවන් වුණේ හැබැයි මට නම් මම හිතන්නේ ලකුණු නැති මොකද මට හරියට දෙන්න බෑ ඒ කිඹුල්ලා එනවා මේ පුංචියසේ එනවා කණ්ඩ මාව හරි භයානකයි වැඩි බලමු ඔය මේ දින්නේ දැන් මම මේකට මගේ මාක්ස් ඉල්ල ගන්න ඕන මම උදේ දැන් මේ ඔක්කොම කරා වතුර දාන්න කියලා දෙන්නේ වතුර බොන්න කියලා නෑ වතුර කියන්නේ මම දැම්මා අන්නක් දුන්නා මම කැව්වත් එක්ක එතන මට වැඩිනුත් එක ලකුණු දෙන්න ඕනේ එයා එක කතා කරා පෙට් කරා කොඩම් 25 මට ලකුණු 100යි හරිනම් 100ක් එන්න ඕනේ මම වැඩිනුත් එක්ක දේවල් කරා හෙලෝ යාළුවනේ ඉතින් අද තිබ්බ වැඩ ගොඩක් ඉවරයි මම මෙයාව පුංචි පැංචව දෙක කතා කරා මම කන්න දුන්නා යාට බොන්න දුන්නා එයා එන කිව්වා අනේ කොල්ලෝ පෙට් කරන්න බෑ මොකද අපි කැලේ විදියට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ හැබැයි ඒ වුණාට පෙට් කරන්නත් ඔයාට මේ හැකියාවන් තියෙනවා. අර දුන්නොත් දැන් ඔයාට පෙට් කරන්න පුළුවන්. ඒ වුණාට මම මේ ටිකත් බලලා ඔයාට පෙට් කරා හා සමානව මේවට ලකුණු දෙනවා. මෙයාලව අල්ලන්න දෙන්නේ නැහැ නේද? ඒ අල්ලන්න දෙන්නේ නැහැ තාම. අපිට මේගොල්ලෝ කැලේ විදියට තමයි මේ කොල්ලෝ හත්ති හදන්නේ. මොකද ඒගොල්ලෝ පෙට් කරලා අතර ගත්තාම මේගොල්ලෝගේ තියෙන අර ජංගල් ගතිය නැතු වෙනවා. ඒක එහෙම තියෙන්නේ. හදලා තියෙන්නේ අර පුරතලයට නෙමෙයි කියන්නේ අර නෝමල් කැලෑවක ඉන්නා වගේම ඒ විදියට තමයි මෙයාලව මෙතන මෙයාලා පවත්වාගෙන යන්නේ. ඒ හින්දා ඉතින් අර අපි අල්ලන කරනේව කරන්න බෑ. ඒකට වෙනම එක්කෙනෙක් ඉන්නවා. ඒත් දැන් මෙයාවත් එක්කනේ මං හිටිය දවසම පුංචි පැංචත් එක්ක. මං දිනයිද? මං පාස්. දිලිෂා පරද්දලා නම් මට ඒ ඇති මට දියන්න ඕනේ නැහැ. අද දවසේ මගේ රාජකාරී ටික ඉවරයි. ඉතින් අයියා මට ලකුණු ලියන ගමන් ඉන්නේ. මම මගේ බුරු පැටිය බලාගත්ත විදිහට. අයියා මං ඉතින් හොඳට බලාගත්ත බුරු පැටිය. දැන් හවස් වෙලා තියෙන්නේ යාළුවනේ අපේ චැලෙන්ජ් එකේ අන්තිම හරිය කට්ටියම තම තමන්ගේ ලකුණු ලියා ගන්න ගමන් ඉන්නේ මතකනේ වැඩිම ලකුණු ගන්න කෙනාට තමයි මිස්ට්‍රි බොක්ස් එක හම්බෙන්නේ අද. ඕකේ යාළුවනේ අපේ දැන් හවස් වෙලා තියෙන වෙලාව අපේ සූ එකේ ඔන්න අපි දවසක් සූ කීපර්ස්ලා විදිහට වැඩ කරා වෙන්න ඉන්නවා මගේ ආල්තරිය සූ කීපර්ස්ලා ටික මට උඩු තාපෝට්ටේ මැරෙනවා ඇත්තට පොඩ්ඩක් එන සැපෙන් හිටියා. නියමයිනේ බලමු අපි දැන් මේ දිලීෂගේ කොටියා දීපා තරගෙන් අද දිනන්නේ ලකුණු 98ක් අරගෙන උනා පුළුවන් බලමන් මේක මොනවද තියෙන්නේ කියලා අඩමන් මේ දැක්ක මොකද හිතෙන්නේ මොකද අතුරුද බලමන් මොනවද තියෙන්නේ කියලා අපෝ කඩමන් බලන්න අනේ දාන්න එපා ඒක වන්න යාළුවනේ මන් දීලා තියෙන්නේ හොඳ මෙවයා නියමයි සබ්ස්ක්‍රයිබ් කරන්න